හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නට මෙන්න මේ වගේ chance එකක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි මතක් කරන්නේ. දැන් ඔයා දන්නවනේ අරූෂුත් දරුවට කැමති වෙලා. ඉතින් අන්න ඒ විදිහට දිගින් දිගටම කැමති වෙලා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව අනිවාර්යෙන් කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට උත්සාහ කරන්නේ. ඒක හරිම වැදගත් දෙයක් විදියට අපිට පෙන්වා දීමක් කරන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවම තමයි. ඉතින් කොහොම හරි තමන්ගේ මාමත් එක්ක එකතු වෙලා මේ දේවල් වෙනස් කළ යුතුයි කියන තැනට මේ වෙලාවේපත් වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට මතක් කරන්නත් පුළුවන්කම තියෙන්නේ. මොකද එහෙම කරගන්න බැරි වුණොත් එතනත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන එකත් ලොකු දෙයක්. ඉතින් කොහොම හරි තව දෙයක් අපි කතා කරන්නට ඉඩක් හදලා දෙන්න ඕනි කියන කාරණාව තමයි මම ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ. ඒක හරි විශේෂ දෙයක් විදියට මට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩක් ගන්න පුළුවන්කම ලැබෙනවා කියලයි අද මම මතක් කරන්නේ. දැන් කුඩම්ම මේ දරුවෝ පැහැර ගන්න ආවට පස්සේ ඒක කරගන්න පුළුවන් වේවිද? ගොඩාක් වෙලාවට මේ කුඩම්මල කරන දේ ගැන චුටි නැන්ද කරන දේ ගැන අනිවාර්යෙන් අරුෂ් අවධානයෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවෝ වර්ගෙන යන්න හදනකොට අරුෂ් ඇවිල්ලා මේ කට්ටියට ගහලා මේ දරුවෝ බේර ගන්නව වෙන්නට හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට chance එකක් තියාගෙන හිටියේ කියන කාරණාව ගැන මම ඔයාට මතක් කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒක තමයි අපිට මේ වෙලාවේ හොඳින්ම කතා කරන්න ඉඩකඩක් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් කොහොම හරි අරුෂ්ට හොඳටම මේ කට්ටියත් එක්ක කේන්ති ගිහිල්ලා නැවත වතාවක් කොයි වෙලාවකදීවත් මේ කට්ටිය හැමෝටම කියන්නේ මේ දරුවට කරදරයක් වෙන විදියට හැසිරෙන්න සූදානම් වෙන්න එපා කියලා. මේක පළවෙනි වතාවට සමාව දීමක් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට කිසිම සමාවක් මේ කට්ටියට දෙන්න බලාපොරොත්තුවක් නැහැ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට chance එකකටත් එන්න පුළුවන්කම ලැබෙන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් ඉඩක් කඩක් තියාගෙන ඉන්න කාරණාවක් විදියට මම අනිවාර්යෙන්ම ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඒ විශේෂත්වය තමයි අපිට කතා කරන්න පුළුවන්.